එක ගුරුවරු જાතියක් ඉන්නවා කොච්චර බැන්නත් බනින්න ආදරෙ හිතෙනවා. තව පිරිසක් ඉන්නවා බනින්න ඕනේ දැක්කහමත් දුවන්න හිතෙනවා. ඔය මම ඔය කියපු දෙවෙනි ගුරුවරු දකිද්දී බයක් එන්නේ. තැතිගැන්මක් ඇවිත් තමයි හිටගන්නේ. මම අර කියපු පළවෙනි ගුරුවරු දකිද්දී තද්ද බල සෙනෙහසකින් තමයි හිටගන්නේ. මේ සර් එනකොට අපි මේ වාඩි වෙලා ඉන්න ඕනද නැහැ. අනේ මගේ සර් කියලා තමයි. ඔතන පළවෙනි කාණ්ඩයේ තියෙන ගුරු ගෞරවය. දෙවෙනි ගුරුවරයා කෙරෙහි දරුවන්ගේ තියෙන ගුරු භක්තිය. භක්තිය කියන එක හැමතිස්සෙම එන්නේ බය එක්ක. භක්තිය තියෙන්නේ බයෙන්. ගුරු භක්තිය නෙමෙයි තියෙන ගුරු ගෞරවය. ගෞරවය ආවහම ඒ ළමයා ගුරුවරයාගේ අවවාදය බොහොම කැමැත්තෙන් බාර ගන්නවා. Taman ළඟ වරද තියෙනවා නම් වරද විදිහට ළමයාම දකින්න. ළමයාම දකිනවා මේක මගේ වරදක් තමයි. අනාගතේ හොඳ දෙමව්පියෝ වෙන්නත් ගුරුවරු වෙන්නත් බලපාන ප්‍රධාන කාරණේ තමයි වැරදි දෙයට විතරක් බනින්න හැම දෙයකම බනින්න එපා. ළමයි කියන්නේ හරක් නෙමෙයි. ළමයින්ගේ වරදක් නැති තැනට දොස් කියද්දී ළමයින්ට ඒ ගුරුවරයාගේ වචනවලට බර නැතු යනවා. ළමයි හිතනවා මේ සර් ඕන එකටත් බයිනවා එපා එකටත් බයිනවා. ඒ හින්දා ඒ ගුරුවරයා කවදා හරි අවශ්‍ය දෙයක් කිව්වත් අර ළමයි කරන්නේ. ඊට පස්සේ සර්ට එනවා මොකද්ද? කේන්තිය. එතකොට තමයි මොකක් අතට ගන්නෙද? කෝට්ට අතට ගන්න. එතෙන් පටන් වෛරය තමයි දුවන්නේ. උගන්නන දේ සම්ප්‍රේෂණය වෙන්නේ නැත්තේ ඒකයි. ඒකයි ඒ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තට මතක හිටින්නේ නැත්තේ. ආදරේ පෙරටු කරගත්තාම, සෙනෙහස පෙරටු කරගත්තාම ඒක නිකන් දිලිසෙන මණිකක් වගේ. ඒකෙන් පාර පේනවා. ළමයින්ටත් ගුරුවරයාටත් දෙන්නටම. දෙමව්පියෝ වුණාමත් එහෙමයි. ඕන එකට එපා එකටයි හරක්ට වගේ ළමයින්ට කෑ ගහන්නේ. අනිත් දේ තමයි දෙවෙනි වැදගත් දේ. හොඳක් දැක්කාම කියන්න. වරද දැක්කහම කියනවා වගේම හොඳ දැක්කහමත් මොකද්ද? කියන්න. ළමෙක් හොඳට ගානක් හැදුවොත් බොහොම හොඳයි කියලා කියන්න. ඒකට කුහක වෙන්න එපා. ළමයි හොඳට හිටියොත් කෑ ගහන්න නැතිව කීකරුව ඔයාලා හොඳයි හොඳ ළමයි කියලා කියන්න. ඒකට කුහක වෙන්න එපා. මේක කරුමේ කියන්නේ ඒකට කුහකයි. හොඳ කියන්නේ හැම වෙලෙම කියන්නේ මොකද්ද? හැම වෙලෙම නරකක්. මොකක් හරි නරකක්. ප්‍රසිද්ධ වාක්‍යයක් නේ. මේ පන්තිය තමයි මට හම්බෙච්ච එහෙම දෙයක් නෑ. හැම පන්තියෙම ළමයි ඉන්නේ. දරුවන්ට ආදරය කරන්න ඕන.